ගොඩක් ළමයි කමෙන්ට් කරලා ඉල්ලලා තිබ්බා සාමාන්‍ය පෙළ විභාගෙට පුරවැසි අධ්‍යාපනය අනුමාන ප්‍රශ්න පත්‍රයක් අරගෙන එන්න කියලා. ඉතින් ඔන්න අපි අද වීඩියෝ එකෙන් අරගෙන ආවේ 2025 වරහන් 2026 අපොස සාමාන්‍ය පෙළ විභාගයේ පුරවැසි අධ්‍යාපනය කියන විෂයට අදාළ අනුහුරු ප්‍රශ්න පත්‍රයක්. වීඩියෝ එකට යන්න කලින් මතක් කරන්න ඕනි මේ වෙනකොට අපි භූගෝල විද්‍යාව, ගණිතය, සිංහල, ඉතිහාසය, චිත්‍ර වගේ විෂයන් රැසකට අනුමාන වීඩියෝ අරගෙන ඇවිල්ලා තියෙනවා. තාමත් ඔයාලා මේ අනුමාන බැලුවේ නැත්නම් ඔයාලට පුළුවන් පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙන ලින්ක් ටච් කරලා අන්න ඒ අනුමාන ටික නරඹන්න. ඒ වගේම මතක් කරන්න ඕනි අපේ වීඩියෝ බලන 180ක් අපේ වීඩියෝ බලන්නේ අපේ YouTube channel එක subscribe නොකරයි. ඉතින් අපිට කරන පුංචි උදව්වක් හැටියට මේ වීඩියෝ එක බලන ඔයා අනිවාර්යෙන් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැම්මම අපේ YouTube channel එක subscribe කරලා bell icon එක all කරන්න. එතකොට අපි මේ වගේ අනුමාන වීඩියෝ ගොඩක් ඔයාලට අරගෙන එනවා. ඒ වගේම අපි අනුමාන වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලා subscribe කරලා තිබ්බොත් ඔයාලට notification එකක් විදිහට අපි දාන අනුමාන වීඩියෝ එකක් එනවා. නංගි මල්ලේ ඔයාලට මේ බලා ගන්න පුළුවන් වෙන්නේ පුරවැසි අධ්‍යාපනයට අදාළ අනුහුරු ප්‍රශ්න පත්‍රයක්. ඔයාලට මේ ප්‍රශ්න පත්‍රය ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් මම පල්ලෙහා දාලා තියෙන WhatsApp channel එකට join වුණොත්. WhatsApp channel එකේ link එක මම පල්ලෙහා description එකේ දාලා තියන්නම්. අන්න ඒ link එක touch කරලා ඔයාලට පුළුවන් අපේ WhatsApp channel එකට join වෙන්න. මෙන්න මේ paper එක අපි දාලා තියෙනවා WhatsApp channel එකේ. එතකොට ඔයාලට එතනින් මේ paper එක download කරගන්න පුළුවන්. ඒ වගේම සාමාන්‍ය පෙළ ලියන්න ඉන්න ඔයාලගේ යාළුවන්ට මේ වීඩියෝ එක අනිවාර්යෙන් share කරන්න. එයාලට මේ වීඩියෝ එක වැදගත් වෙයි. 2025 වරහන් 2026 අපොස සාමාන්‍ය පෙළ විභාගයට ඔයාලට තව අනුමාන අවශ්‍ය විෂයන් තියෙනවා නම් ඔයාලට පුළුවන් පල්ලෙහාන් කමෙන්ට් කරන්න. ඔයාලා කමෙන්ට් කරන විෂයට අදාළ අනුමාන වීඩියෝ අපි ඉදිරියට අපේ YouTube channel එක හරහා අරන් එනවා. ඒ නිසා ඔයාලට අවශ්‍ය විෂය පල්ලෙහාන් කමෙන්ට් කරලා මේ වීඩියෝ එකට like එකකුත් දාලා අනිවාර්යෙන් අපේ YouTube channel එක subscribe කරලා තියාගන්න. එතකොට තමයි ඔයාලා කමෙන්ට් කරන විෂයට අදාළ අනුමාන වීඩියෝ එකක් අපි දාපු ගමන් ඔයාලට notification එකක් විදිහට එන්නේ. එහෙනම් ඔයාලා හැමෝටම සුබ දවසක්. තවත් මේ වගේම අනුමාන වීඩියෝ එකකින් හමු වෙමු.